செல்வார்கள். அதே போன்று நீர்மட்டம் உயர்ந்து செல்கின்ற போது 20 அல்லது 25 மேற்பட்ட மோட்டார் பைக் எனவே இந்த பாதையினுடைய பயணிக்கின்ற பொதுமக்கள் தயவு செய்து ஒரு மாணவர்கள் அதாவது மாணவர்கள் பாடசாலைக்கு போகின்ற நேரங்களில் தயவு செய்து அவர்களுக்கு முன்னுரிமை வழங்கி நீங்கள் அதாவது போக்குவரத்து இடைஞ்சலாமல் பாதை நடுவில் இடைஞ்சலாமல் சரியான முறையில் அழகாக ஒரு பண்பாடு 2025 12 මාසයේ 24 දිනේ අද පෙමිණි සිටින්නේ අපි කිනියා ප්‍රදේශ සභා යටතේ තියන්නේ කුරුණ්‍යාගණි ප්‍රදේශයේ මේ කුරුණ්‍යාගණි ප්‍රදේශයේ දිගු කාලයකින් පවතින ගැටලුවක් තමයි මේ පාලම් සම්බන්ධව මේ පාලම් සම්බන්ධව ඉතා ලොකු ප්‍රශ්නයක් කලින් මේ පාලම එක කලින් හදලා තිබුණා කලින් ආණ්ඩුව ඊට පස්සේ ඒක නවත්තලා දැන් අලුත් ආණ්ඩුව ඇවිල්ලා අර මාර්ගය දැන් අලුත් පාලම හදනවා දැන් RDA හරහා තමයි මේ පාලම හදනවා මේ හදද්දී පසුගිය කාලයේදී මේ පාලම් සම්බන්ධව අපේ ජනතාව 8 දෙනෙක් විතර මිය ගියා. මේ වගේ සිද්ධියක් වුණා. ඒ හින්දා අපේ කිනියා ප්‍රදේශ සභාව තුලේ 50000කට වැඩි ජනතාවක් සංඛ්‍යාවක් ජීවත් වෙනවා. මේ පාලම අපි භාවිතා කරන මේ පාර 15000කට වැඩි ජනතා සංඛ්‍යාවක් ඒ වගේම ස්ටුඩන්ට්ස් ඒ වගේම වැඩට යන අය භාවිතා කරනවා. දැනට මේ පාලම් හදන ගමන් දාලා තියෙනවා ෆෙරි සර්විස් එකක්. මේ ෆෙරි සර්විස් එකක් දාලා තියෙනවා. ඒ ගමනාගමන යද්දී මේ මෝටර් බයික් ඒ වගේම 3 wheel मोटर बाइक යන අය ඒගොල්ලෝ අපේ ළමයි ටික පාසල ආරයන්ට මෝටර් බයික් එකල තමයි යන්න උවමනාවක් තියෙනවා ඒගොල්ලන්ට පයින් යන්න බෑ මේ වටේ යන කිලෝමීටර් 5ක් විතර දුර යන්න ඕන ඒ හින්දා මේ පෙරි සර්විස් එක දාලා තියෙනවා මේ දාලා තියෙන පෙරි සර්විස් එක සමහර වෙලාවට මෝටර් බයික් එකේ අරන් යන්න නැතුව ඒ වගේම පෙරි සර්විස් එක මෙතනට ගැඹුරු නැතුව හින්දා ඒ පෙරි එක නවත්තනවා මගේ ඒ හින්දා මේකට හරි තීරණයක් අපි රජයෙන් මෙහි ඉන්න නියෝජ්‍ය ඇමතිතුමාලා ඒ වගේම පාර්ලිමේන්තුතුමාලා මේකට යොමු වෙලා මේකට හොඳ තීරණයක් අපේ ජනතාවට අපි ජනතාව ඉතා දුක්ඛින් ඉතා වේදනාවෙන් ඉන්නවා ඒ හින්දා මේ ෆෙරි සර්විස් 24 hours හිසි බාධාවක් නැතුව ගමනාගමනට හිසි බාධාවක් නැතුව අතරමැදි මේකේ ෆෙරි එක නවත්වනවා හින්දා මේක හාරලා හරි ගැඹුරටපත් වෙලා හරි මේක ජනතාවට ඉතා පහසු සේවයක් ආරම්භ දෙන්න ඕනේ කියලා අපි කිනියා ප්‍රදේශ සභාපති වශයෙන් ජනතාව වශයෙන් මම ඉල්ලීමක් කරනවා